ප්‍රේමදාස මැතිතුමා සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරනකොට තමුන්නාසලට මතක ඇති එතුමා පාසල් වලට ගියාම එතුමාට තේරුණා ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න නම් පාසල් වලට අවශ්‍ය යටිතල පාසුකම් ලබා දීලා ඕනේ මේ වැඩේ කරන්න කියලා. ඒක දැකපු එතුමා කිව්වා ඒ නිසා කරුණාකරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ පාසල් වලට දෙන්න තියෙන යටිතල පාසුකම් ඒ අවශ්‍ය අධ්‍යාපන සංශෝධන වලට අවශ්‍ය ඒවා දීලා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න කියලා. මොකද උනේ අනුර කුමාර දිසානායක මහත්තයා ප්‍රතිසංස්කරණ ගෙනාවා පාසලේ ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. ඒ නිසා ඒක එක තැන ලොප්පු වුණා. දැන් ඒ වගේම වැඩක් තමයි දැන් අනුර කුමාර දිසානායක ලෑස්තිනේ අධිකරණයට. මොකක්ද අනුර කුමාර දිසානායක මහත්තයා කියන්න දන්නේ? අනුර කුමාර දිසානායක එයාම තීන්දුව කරලා එයාගේ පක්ෂේ මොකක්ද අර පැලවත්තේ කට්ටිය තීන්දුව කළා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අගවිනිසුරුගේ වයස අවුරුදු 60 කරන්න ශ්‍රේෂ්ඨ අධිකරණයේ අයගේ 67 කරන්න අභියාචන අධිකරණයේ 65 කරන්න කියලා කතා කරගෙන ඒක නලින්ද ජයතිස්සව දාලා කියවනවා ඊට පස්සේ අධිකරණ ඇමතිව දාලා කියලා ඔක්කොම කළා දැන් 22 වෙනි සංශෝධනය ගෙනාවා ගැසට් කළා දැන් තමයි අනුර කුමාරගේ පාණ්ඩු කම්බල කෛලාසනේ රත් උනේ ඇයි මේ රටේ නීතිඥවරු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නීතිඥ සංගමයේ සියලු දෙනාම මේකේ තියෙන බැරෑරුම මේකේ තියෙන දේශපාලන න්‍යාය පත්‍රය මේ රටට හෙළි කළා. දැන් අනුර කුමාර ඔය කොච්චර තුරෙන් දෙක තියෙනකවත් අද අනුර කුමාරට තේරෙනවා ජනමතය ප්‍රබලයි අභිමතයට වැඩිය කියලා. ඒ නිසා අනුර කුමාර දැන් සැලිලා. දැන් අනුර කුමාර ඔක්කොම කරලා දැන් මේ මල් බයිසිකලුත් ගිහිල්ලා පෙරහැරේ නැටුවොත් ගිහිල්ලා අලිත් ගිහිල්ලා මේ කාවඩි යනකොට තමයි අනුර කුමාර දිසානායකට මතක් වෙන්නේ අප්පා ගිනිපා ගන්නක් තියෙනවා කියලා. ඒ නිසා අනුර කුමාර දිසානායක දැන් නීතිඥ සංගමයේ ගෙනල්ලා සාකච්ඡා කරනවා. මතක තියාගන්න අනුර කුමාර දිසානායක කිව්වේ එයා මැතිවරණයේ ජනාධිපතිවරණයේදී කිව්වේ පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් පොතේ කිව්වේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා නව මැතිවරණ ක්‍රමයක් ගේනවා කියලා. ඒවා එකක්වත් නෑ අනුර කුමාර ගාව. දැන් අනුර කුමාර හදන්නේ 22 වෙනි සංශෝධනය ගෙනල්ලා අගවිංශකාරවරයාගේ වයස වැඩි කරන්න. මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රය වෙන කවුරුත්ම නැද්ද? මේ අවුරුදු 60 පාට අඩු අය මේ සුදුසුකම් තියන අය මේ පුටේ වාඩි වෙන්නේ. අපේ රට එච්චර හිඟන රටක්ද? අධ්‍යාපනයේ පල්ලෙහා තියෙන රටක්ද? අපේ රටේ කවුරුවත්ම නැද්ද මේ තන්තුර බාර ගන්න? සමහරවිට අනුර කුමාර දිසානායක මහත්තයා හිතන් ඉන්නවත් දන්නේ අර අත්දැකීම නැතුව එතුමා ජනාධිපති පුටුවටපත් වෙලා අනාගත වගේ මේ වෙන කවුරු එක්කෙනෙක් අග්‍රවිංශකාරය වුණොත් අනාගනී නාගනී කියලා නෑ එහෙම ඉන්නේ අනුර කුමාර දිසානායක මහත්තයා. මේ රටේ මිනිස්සු උගත්තු ඉන්නවා. ඒ තන්තර වල වාඩි වෙන ඕන් තරම් සුසුකන් සපුරාලු මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් අනුර කුමාර දිසානායකගේ පාණ්ඩු කම්බල කෛලාසි රත් වෙලා කියනවා මේ එන්න කියලා කාටද මේ රටේ මේ නීතිඥ සංගමයට බොහොම පැහැදිලි මහජන මතය අභිමතයෙන් යටපත් කරන්න බෑ. ඒ නිසා මේ රටේ ජනතාව තීන්දුව කරලා තියෙනවා මේ රටම දන්නවා මුළු රටම දන්නවා අනුර කුමාරගේ දේශපාලන න්‍යාය පත්‍රය මේ රටේ අධිකරණ පද්ධතිය ඇතුල් කිරීමේ මේ දැවැන්ත ක්‍රියාවලිය පරාජය කරන්න මේ රටේ ජනතාව එකතු වෙලා. ඒ නිසා අනුර කුමාර දිසානායක මහත්තයා මොනවා කියයිද දන්නේ නැහැ. අද නීතිඥ සංගමයේත් එක්ක එකතු වෙලා එයා මොනවා කිව්වත් එයා මේ යෝජනාව ගෙනාවොත් මේ රටම එක තැනකට එකතු වෙනවා. ඒ අනුර කුමාර දිසානායකගේ ඒකාධිපති වියරුව පරද්දන්න කියන එක අපි මතක් කරලා දෙනවා. මං කිව්වේ යන එනම නැති වුණාම එල්ලෙන්න වැලක් හොයනවනේ. අනුර කුමාර දිසානායක මහත්තයා හොයනවා ඇති වැලක් මේ වෙලේ ඉඳලා. නමුත් එතුමා දන්නේ නීතිඥ සංගමය කියන්නේ කෂේරු තියෙන ආයතනයක්. එතුමා කියන විදිහට නටන ආයතනයක් නෙමෙයි කියලා. ඒ නිසා මේ රටේ නීතියේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන නීතිය ස්වාධීනත්වයට අභියෝග කරන ඕනෑම දෙයකට විරුද්ධ වෙන්න මේ රටේ විශේෂයෙන්ම නීතිඥ සංගමයත් මේ රටේ සමස්ත විපක්ෂයත් පෙළ ගැහිලා ඉන්නවා. ජනමත විචාරණයකට නොයා බෑනේ. නීතිය දන්නවනම් දන්නවා. මේ මූල ධර්මයක් තියෙනවනේ. Tamanට විරුද්ධ Tamanට නඩුව අහන්න බෑ කියලා. එහෙම පුළුවන්ද? එහෙම බෑනේ. ඒ නිසා මේ නීතිය කාටත් සමානයි පොදුයි. ඒක තමයි අර ගායකයෙක් ගීතයක් ලියලා තියෙන්නේ තුඹුල බල ඇති දෙවැති දෙවගෙන මට සැකයි නුඹේ කුමරි බඹසර රජුගේ මිරියටි ලකුණු තිබුණලු ඔබගේ දෙවලේ යාන පාමුල්.
ඒ නිසා අපි කියනවා ඒ ශුද්ධ බල පරාක්‍රමයන්ගෙන් හිමි ඒ ස්ථානෙට ඔබේ සෙනපු කුට්ටම අරගෙන යන්න එපා අනුර කුමාර කියලා අපි ආට මතක් කරමු.